හඳවතියේ තුරු මතට ආදිනයේ හමු එමුද මොහොතක් තනිවී විඳිමි ආදරේ සසරෙන් ආමිතු දමට දැනෙන තුරු ලං වෙන්න ඇත්තටම තව කීයද මම මේ ට්‍රිප් එක යන්නේ ඉන්නේ හතට යන්නේ ඉන්නේ දැන් වෙලාව 9:19යි අවුලක් නැහැ පැය දෙකයි නේ පරක් වෙලා තියෙන්නේ පැය දෙක කියන්නේ ලොකු වෙලා නෙවෙයි අපි රැවෙන්න කලින් එනවනේ හිට රැවෙන්න කලින් ගෝවල් එන්න තමයි ප්ලෑන් එක දැන් අපි යන ගමන් ඉන්නේ අපි කොහෙද යන්නේ කන්සු යන්නේ ඕල්වැල්ල බලන්න ඕල්වැල්ල බලන්න දන්නේ අපි ඕල්වැල්ල කියලා එකක් බලන්නේ නැහැ ඒක තියෙන්නේ කොහෙද කියලා නම් දන්නේ නැහැ මැප් එකේ බලන්න යනවා පාරවල් හරියට දන්නේ නැහැ පාරවල් කැඩිලාද දන්නේ නැහැ ගිහිල්ලා තමයි බලන්නේ පොඩි ගෙදරකට ඇවිල්ලා තියෙන්නේ මේ ඇල්ලක් තියනවා කියලා අපිව මේ මැප් එකේ එක්කන් ආවා මේ දැන් පොඩි ගෙදරක් ළඟට ඇවිල්ලා තියෙන්නේ අඩිපාරකේ දැන් මේ අපි ආයේ මේ යන්න කියලා බැලුවේ මේ රිවර්ස් කරන්නේ ගන්න බුල නෑදනේ ඇත්තට Google Maps බලලා එනවනම් මේ හරියට බලලා එන්න ඕනේ එහෙමයි බලන කෙනාවත් බලන්න ඕනේ බලන කෙනා අනුව පොඩ්ඩක් එක මේ රඳා පවතිනවා වන්ද ඇල්ලක් තියෙනවා කියලා දැන් අපි ආවා මේ තාම ඇල්ලක් නැහැ මෙතන මේ මොකද රිසෝට් එකක් තියෙනවා කියලා නම් ගහලා තියෙනවා අපි වෑන් කසුන්ගේ වෑන් එක තමයි ආවේ කෙනෙක් ආවා අපි ආගෙන් අහලා බලමු මේකද ඇල්ල මේ වංගේ අපි අර බෙන්නේ ඔව් මෙතන කියලා අර වංගේ වතුර අඩු වෙනවද මෙතන පයින් යන්න පුළුවන්. මේ හරිය තව බලන්න දැන් දියද ළඟ? මේ ටික විතරයි තියෙන්නේ. ආහ්. පොළමැල්ල කියලා මේ හැබැයි එන මේ පොඩ්ඩයි වතුර තියෙන්නේ. දියැලක් කියවට මේ දියැලක් නෑ වගේ. උඹ යකෝ දියැලක උඩට ගිහිල්ලා තියෙනවා කවදාද හරි. දැන් මේ යන්නේ දියැල උඩට. මේ මේක බලන්න බං කිලෝමීටර් ගණක් ආවේ. මේක වඩා ලස්සනට පෙන්නවා ඒ කියන්නේ එතන හැබැයි එන වතුර අඩුයි දැන් මේ දවස් ටිකේ මං හිතන්නේ. එතනම මේ රිසෝට් එකක් තියෙනවා. මේ මාළුත් තියෙනවා මේ ඌ එනවා මං මෙට විතරට ඕන. ये हमने कैसे काम करने नहीं है ये पाए अरे ඉන්න දියල් ලස්සනට වෙනවා පොඩ්ඩක් හැබැයි ඉස්සර ගතියක් තියෙනවා කවුද ආවේනික මාළුවා මොන මාළුවා ආවේනික මාළුවා අර ඒ දාද වගේ කනවා කියන්නේ විදුලි ආද අර විදුලි ආද හම්බෙලා අපි ඇයිද බලමු විදුලි ආද කසුන්ටද හම්බුනේ මොකද්ද විදුලි ආද yes ඔව් කො වෙන්නම්ම පේන්නේ නැහැ එහෙම වෙන්න බෑ ඉතින් යාන්නේ පියාගෙන උඩ බලන් ඉන්න එපා බිම් බලන් ඉන්න බලන්න අපි දැන් ඒ පාර දන්නවද එහෙම? කැම්මෙන් අනිත් පැත්ත නැහැරයිලා තියෙනවා. ඒ කියන්නේ? ඒ පාරක් දාලා පෙන්වන තරම් වතුරක් නැහැ නේ මේක. නෑ අපි ඉන්නේ. කොහමද අපිට පාස් කරන උතර. මේක තමයි රවරතුමාගේ මේ දඬුමොනරේ ටේක් ඔෆ් කරපු මේ එයාපෝට් එක. මෙතනින් ගිහින් අර ඉඳන් කෙලින්ම එනවා මේක. ඒ අව ටයර් පාර තමයි මේ තියෙන්නේ. මෙතනින් කෙලින්ම ගස් තිබිලා නැහැ. මෙතනින් කෙලින්ම උඩට යනවා දඬුමොන. හෙන පොඩි නේද පාර? පොඩි නෙත් ලොකු තාක්ෂණයක් නේ. ටයර් පාර කියන්නේ ලිකර් රෝඩ් එක කියන අර මේක අර අනිත් පැත්තේ ඒක. අර අනිත් පැත්තේ. එතකොට මේ ගහ කඩන් ඇරලා තියෙන දඬුමොනේ නේද? මේක ළඟදිනේ බා. මේ කියන්නේ අවුරුදු 1000 ගානක් කලින්. උඹට මොනවද දැන් ඕක කියන්න දෙන සාක්ෂි කියපන්කෝ. ඈ? එහෙනම් සාක්ෂි නම් මොකුත් නැහැ මට හිතෙනවා. අතන සෙල්ලිපියක් තිබ්බනේ. ඔව්. ඒ යම් එක පෙන්නමු. ඒක පෙන්න. සෙල්ලිපි මොනවද ගහලා තිබ්බේ? මේ මං හිතන්නේ බං මේ දැන් මේ වහින කාලේ මේ මෙහෙම ඔක්කොම පිරලා ඉන්නේ. එතකොට මේ හරි බලන්න බැරිද? ඉන්නේ අපි දැන් ඕල්වැල්ලට යන ගමන් මේ මගදී ඈත් 15ක් ළඟ. ඔව් මේ තමයි වී ඔය.
මේ වීවල මේ වීවල කොටස මේක ඉන්නවා මේක කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කොටසක අපි ඉන්නේ. මේ හැර ඉන්නවා ඒක දේශීය මත්ස්‍යෝ විශේෂයෙන් ශ්‍රී ලංකාවට පමණක් ඒ කියන්නේ ආවෙනිකයි. ඔබට බලන්න පුළුවන් මේ ලස්සන පරිසරය දැන්. ඒ හෙන මාළු ගොඩක් හිටියනේ අතන. අතන හෙන මාළු ගොඩක් ඉන්නවා. ඒ නේ බම් මේ හරි නායන්න නැති නේද බම්? බලහංගෝ මේ. නෑ ඉතින් අර මේ අර දීප පස් කඳු ටික යන්නේ නැති. කියන්නේ මේ ටිකත් යට මේ පාර යට වෙලා බලන්න. ඕ නේද? මේ ගස් තියෙන ඉතින් නිකන් යට වෙලා වගේ සීන්නක් තියෙනවානේ. ඒම හොඳ නෑ බං තහනවා. අනන් ගමන් යකෝ මේ උඹ හිතුවද මෙහා පොටම් පේන්න දානවා කියලා? මේ ඉතපංගු. දුවන්නේ. ඔන්න අල්ලලා. ඒ මාළු ටික. මෙතන කෙන්දේ කාට සතුටුනේ. ඒක සිරාවලද බිත්තිය තුනක් මේක නෑ. ඒක තාම යනවා ඒක. තාම යනවා මගේ මේ ස්ටාර්ට් කරලා ගෙවන්න නෑ බං. අපි දැන් ඕලු වැල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේක ලස්සනයි. හැබැයි මෙතන මේ ලොකු view එකක් නෑ බලන්න. උඩට තියෙනවා. මෙතන අර ට්‍රේන් යන තැනක් වගේනේ. මෙතන හැබැයි පොඩ්ඩක් දැන් මේ ගල් එස්සන ඉතින් මොඩක් පල්ලට වහින්න හැදුවේ මේ හැබැයි මේ ගල් ටික ටික ලෙස්සනවා වගේ. මේ පාලම් දෙකක් තියෙනවා. මේ එක පාලමක් නම් කැඩිලා තියෙන්නේ. ඒක නිකන් අර ලී වලින් වගේ හදලා තියෙන්නේ. මේ කොයි වෙලේ ඒ පාලමේ ඇවිත් දන්නේ නැහැ. වාහනයක් යද්දි දෙදරලා යනවා. මම මේ පළවෙනි අතවට මෙතෙන් දාලා එතන ලස්සනයි. ඒ දවස්වල මේ ලොකුවට වහින්න නැති නම් මේ ලොකු වතුර පාරක් නම් මේ පැත්තේ එන්නේ. අපි කොහොම හරි දැන් හෝල් වැල්ල බලලා මේ ගියා ප්ලේස් එක කරලා ආන්න. එතන නම් මේ මාර ලස්සන තැනක් මේ මාර view එකක් තියෙනවා එතන. මාර ඈත කන්දක් වගේ වෙන්නේ මේ සද්දවන්ද රාස්ත කන්ද මොකද්ද කියලා කන්දක් ඒකට ඔව් දැන් හරි. ඒ රාස්ස කන්ද මොකද්ද කියලා කන්දක් ඒකට මේ අපි යන්නේ හිටියේ. අද ටයිම් නැති හන්දා මේ යන්න බැරි වුණා. වෑන් එකේ ආව හන්දා දැන් වෑන් එක නවත්තලා තව කිලෝමීටර් 2ක් විතර මං හිතන්නේ කන්ද නගින්න මේ තියනවා කියලා තමයි මේ එතන ඒ ගෙදර අංකල් කෙනෙක් කියේ. එහෙනම් අපි වෙන දවසක යන්න ප්ලෑන් කරගත්තා. ඒ කන්ද ඇත්තටම දැක්කම යන්නම හිතුණා මේ ඒක නිකන් මා ලස්සන තමයි. මෙතන තමයි අපි නෑවේ මෙතනත් මා ලස්සනයි. ගල් තියෙනවා මෙතන පානවත් තියෙනවා. අපි මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තමයි දැන් try කරන්නේ. මේ යාළුවෙක් හම්බුණා. හයි